ලියාපදිංචි තැපෑලෙන් තැපැල්පතිට යවපු ලිපියක් නොලැබෙන ලංකාවේ තැපෑල ගැන විශේභාර ඇමතිගේ පිළිතුර. මෙරට සමස්ත ජන සමාජයේම එක්වරක් හෝ සේවය ලබාගෙන ඇති ශ්‍රී ලංකා තැපෑල සිය අභිමානවත් බව ක්‍රමයෙන් විනාශ කර ගනිමින් පවතින බව මේ වන විටදී පෙනී යයි. මෙයට හේතු වන්නේ තැපෑලේ සිදුවන ක්‍රමිකතා පිළිබඳව විශේභාර අමාත්‍යවරයා දක්වන නොසැලකිල්ලයි. විශේෂයෙන්ම පසුගියදා තැපෑලේ වෙබ් අඩවියට පරිගණක හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ක්‍රමවලින් විශාල පිරිසක් මූල්‍ය වංචාවන්ට හසු වූ බව වාර්තා විය. මේ සමග තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කෙරී ඇති බවත් ජනතාවට ප්‍රවේශම් වන ලෙසත් දන්වන ලදී. බොහෝ අවස්ථාවල තැපෑල ගැන ජනතාවගෙන් එල්ලවන චෝදනාවක් වන්නේ සිය ලිපි පාර්සල් අස්ථානගත වීම සම්බන්ධවයි. මේ සම්බන්ධයෙන් ජනතාව නගන චෝදනාවන් වලදී ඒවා ගැන නිසි සොයා බැලීමක් නොකරන බවට හොඳම උදාහරණයක් පසුගියදා පෙනුනි. මෙහිදී පාදුක්ක තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු සිදු කළ රාජකාරී පැහැරහැරීමක් සම්බන්ධව තැපැල්පතිට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල විද්‍යුත් තැපැල් මගින් සහ ලියාපදිංචි තැපැල් මගින් තැපැල්පති වෙත යවා තිබුණි. මසකට අධික කාලයක් ගත වීත් එම පැමිණිල්ලට කිසිදු පියවරක් නොගැනීම මත ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව කරුණු විමසීමේදී හෙළි වූයේ ඉතාම හාස්‍යජනක හා කනගාටුදායක පුවතකි. තැපැල්පතිට ලියාපදිංචි තැපෑලින් යවූ ලිපියත් ස්ථානගත වී ඇති බවයි මෙහිදී තැපැල් දෙපාර්තමේන්තුව ලබා දුන් පිළිතුරින් පෙනී යන්නේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී විශේභාර අමාත්‍යවරයා වන නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසූ විටදී ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි. මේ තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධ ගැටලුවක්. ඔය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරපු ඉල්ලීමකට ලැබුණු පිළිතුරක් තැපැල් දෙපාර්තමේන්තුවෙන්. ඒ කියන්නේ තැපැල්පතිට ඉදිරිපත් කරපු පැමිණිල්ලක් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් සහ ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් තැපැල්පතිට ඉදිරිපත් කරපු පැමිණිල්ලක් සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කළා. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවේ දීලා තියෙන පිළිතුර තමයි ඒ විද්‍යුත් තැපැල්ෙන් ඉදිරිපත් කරපු පැමිණිල්ල ලැබිලත් නැහැ. ලියාපදිංචි තැපැලෙන් තැපැල්පතිට එවපු ලිපිය ලැබිලත් නැහැ කියලා. ඒ ලිපිය ලියාපදිංචි කිරීමේ රිසිට් පතයි ඒ සියලුම තොරතුරු ලබා දීලත් තැපැල්පතිට මේක වෙන මේ කෙනෙකුට ගියා නම් ඒක ගැන අපිට හිතා ගන්න පුළුවන්. නමුත් තැපැල්පතිට යවපු ලිපි ලියාපදිංචි තැපැලෙන් යවපු ලිපියත් ලැබිලා නැහැ කියලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතකොට මේ වගේ තත්ත්වයක් තුල මේ අපි කොහොමද රටේ සාමාන්‍ය ජනතාවගේ ලිපි පාර්සල් සම්බන්ධව සැලකිලිමත් වෙන්නේ? ඒ නිශ්චිත සිද්ධිය ගැන මට උත්තරයක් දෙන්න බෑ මේ වෙලාවේ. තැපැල් විශේභාර අමාත්‍යවරයා ලෙස ඇමති නලින්ද ජයතිස්ස මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු නොවේද?